අදත් ඔයාලා වෙනද වගේම එකතු වෙන්නේ අපේ Learning Diaries YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ පුරා ජීවිත වෙනස් කරමින් පවතින විශිෂ්ට මාතෘකාවක් ගැන. ඒ තමා Law of Attraction. නැත්නම් අපි විශ්ව ආකර්ෂණ නීතිය කියලා කියනවා. ඔයාගේම සිතුවිලි වලින් ඔයාගේ ජීවිතය හැඩ කරගන්න පුළුවන් කියලා ඔයා හිතුවද? එන්න අපි හොයාගමු ඒ කොහොමද කියලා. හරි, මුලින්ම අපි බලමු මොකක්ද මේ Law of Attraction කියන්නේ කියලා. ඔයාගේ මනසේ තියෙනවා ධනාත්මක සිතුවිලි වගේම ඍණාත්මක සිතුවිලි. මෙන්න මේ සිතුවිලි වලින් ලැබෙන අත්දැකීම් ඔයාගේ ජීවිතය ආකර්ෂණය කරනවා කියන විශ්වාසය තමා මේ විශ්ව ආකර්ෂණ නීතිය කියලා අපි කෙටියෙන් කියන්නේ. ඔයා ධනාත්මක දේවල් විතරක් හිතුවොත් ඔයාට ආකර්ෂණය වෙන්නේ ජීවිතේ ධනාත්මක දේවල් විතරයි. හැබැයි ඔයා ඍණාත්මකව හිතුවොත් ඔයාගේ පැත්තට වෙන හැමදේම වෙන්නේ ඍණාත්මකවයි. හිතන්න ඔයාගේ මනස මැග්නට් එකක් කියලා. එතකොට ඔයාගේ මනස විසින් විශ්වයට මුදාහරින සෑම සිතුවිල්ලක්ම ඔයා කරා ඇදිලා එනවා. අන්න ඒකයි ඔයා ධනාත්මක නැත්නම් පොසිටිව් තින්කින් කියන දේ ගැන අවධානය දෙන්න ඕනේ. ඔයා එක දිගට ફોකස් එක දෙනවා නම් ඔයාගේ ජීවිතයේ ඉලක්කවලට සහ ඔයා ඒවා හිතින් මවා ගන්නවා නම් විශ්වය විසින් ඒ දේවල් යථාර්ථයක් කරන්න ඔයාව සහ ඔයාගේ අවට පරිසරය ඒ දෙයට මෙහෙවනවා. මතක තියාගන්න ශක්තිය ඇදී යන්නේ අවධානය තියෙන තැන හොයාගෙනයි. හරි, දැන් අපි බලමු විශ්ව ආකර්ෂණ නීතිය ප්‍රායෝගිකව අත්හදා බලන්න අපිට කරන්න පුළුවන් ක්‍රම පහ මොනවද කියලා. පළවෙනි මෙතඩ් එක තමයි visualization. ඒ කියන්නේ ඔයා ඔයාගේ ඉලක්කය දිනපතා මනසින් දකින්න ඕනේ. ඔයාට ඒකට පොඩි ටිප් එකක් කරන්න පුළුවන්. ඔයා රාත්‍රියේ නිින්දට යෑමට කලිනුත් උදෑසන අවදි වූයින් පසුවත් ඔයාගේ ඉලක්කය මෙනෙහි කරන්න. ඔයා ඔයාවම මවා ගන්න ඒ ඉලක්කය සාර්ථක වුණාම ඉන්නේ කොහොමද කියලා. මේකෙන් ඔයාගේ මනස ඒ ඉලක්කය කරා හැමදාම මෙහෙවනවා. දෙවෙනි මෙතඩ් එක තමා affirmation. නිරන්තරයෙන් ධනාත්මකව පාට නැවත නැවත කියන්න. උදාහරණයක් විදිහට මම සාර්ථකයි, මම මගේ ඉලක්ක කරා කොහොම හරි යනවා යන්න නිරන්තරයෙන් කියන්න. තුන්වෙනි ක්‍රමය තමයි gratitude journaling කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා ඔයාට ලැබෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. පොඩි නෝට්බුක් එකක් මේකට ඔයා තියාගන්න. දවසේ හැමදාම ඔයාට ලැබුණු දේවල් වලට ස්තුති කරලා ඒ පොතේ එකින් එක ලියන්න. මේ දෙයින් ඔයාගේ ධනාත්මක ශක්තිය විශ්වයට මුදාහරිනවා. හතරවෙනි ක්‍රමය තමයි විෂන් බෝඩ් එකක් හදාගන්න. මේක ඔයාගේ හීන දිනපතා ඇස්වලට දකින්න උදව් කරනවා. මේක ඔයාගේ කැමැත්ත අනුව නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාගේ කාමරේ ඇඳට පේන විදියට හදාගන්නවා නම් ගොඩක් හොඳයි. ඔයාගේ ඉලක්ක හීන පින්තූර විදියට ඒ බෝඩ් එකට අරගෙන හදාගන්න. විෂන් බෝඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා අන්තර්ජාලය ඔස්සේ ඕන තරම් හොයාගන්න පුළුවන්. පස්වෙනි ක්‍රමය තමයි trust and let it go. ඔයාගේ පැතුම බලාපොරොත්තුව ගැන විශ්වාසයෙන් සිටින්න. එය හොඳම තැන හොඳම වෙලාවට හොඳම විදිහට ඔයාට ලැබෙනවාමයි කියලා ඔයා තරයේ විශ්වාස කරන්න. එය අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවාමයි. මෙන්න මේ ක්‍රම පහ ඔයා දිනපතාම නොනවත්වාම කළොත් එය සාර්ථක කරගන්න ඔයාට විශ්වය උදව් කරනවාමයි. හැබැයි මතක තියාගන්න විශ්වාසය නැති කරගන්න බෑ. දිනපතා ඒ දේවල් ඒ විදිහටම කළ යුතුමයි. එහෙම කළොත් ඔයාට විශ්වයෙන් ලැබෙන දේවල් හිතා ගන්නවත් බැරි වෙයි. ඔයාට මේ වීඩියෝ එක උදව්වක් වෙයි කියලා මම හිතනවා. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න. විශ්ව ශක්තිය එක්ක ඔයාලට තියෙන අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. අමතක කරන්න එපා මේ ක්‍රම try කරලා ඒකෙන් ඔයාට ලැබුණු අත්දැකීම් පහලින් කමෙන්ට් එකක් විදියට තියන්න. මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට channel එක subscribe කරලා තියාගන්න.